ආයුෂ බොහෝ වේවා. වණක්කම් අස්ලාම් අලයිකුම්. මම චාම්පික දේවින්ද. අදත් ඔබට සුබම සුබ දවසක් අපි ලෝකයෝ වෙතින්. ශ්‍රී ලාංකිකයෙකුට විදේශ රටක අලුත් ජීවිතයක් ආරම්භ කිරීම කියන්නේ අපි හිතන තරම් ලීසි වැඩක් නෙවෙයි. ඒක ඔබ දන්නවා. ඒ ගමන විශේෂයෙන්ම මුල් මාස 6 කියන්නේ අභියෝගාත්මක සහ ගොඩක් අපහසුතාවයන්, ඒ වගේම පුදුම සහගත අත්දැකීම් සෑහෙන්න එකතු වෙන කාලයක්. අපේ රටේ සංස්කෘතියට, ජීවන රටාවට වඩා හාත්පසින්ම වෙනස් රටක ජීවත් වෙන්න පටන් ගනිද්දී පොඩි දේවල් පවා ලොකු ප්‍රශ්න බවට අන්තිමට පත් වෙන්න පුළුවන්. ඔබ තනියම ජීවත් වෙන්න ගියත්, ඔබ තව කෙනෙක් එක්ක පදිංචි වෙන්න ගියත් මේ දේවල් පොදුයි. ඉතාලිය සහ ඕස්ට්‍රේලියාව කියන්නේ ශ්‍රී ලාංකිකයන් වැඩිපුරම සංක්‍රමණය වන රටවල් දෙකක්. මේ රටවල් දෙකේ සංස්කෘතික පසුබිම, දේශගුණය, ආර්ථික රටාව සහ ජීවන විලාසය එකිනෙකට ඇත්තටම වෙනස්. ඉතින් ලාංකිකයෙක් මේ රටවල් දෙකෙන් එකකට සංක්‍රමණය වුණාම මේකේ මුල් මාස 6 ඇතුළත ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන පොදු අභියෝග, ආහාර පුරුදු සහ අනෙක් රසවත් කරුණු මොනවද කියන එක තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම අපිව බලාගෙන ඉන්න ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ ඉන්න සෑහෙන ලාංකිකයෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම තමයි අනෙක් රටවල් වලත් අපි ආදරෙන් බලාගෙන ඉන්න බොහෝ ලාංකිකයෝ ඉන්නවා. ඒ හැමෝටම ගෞරව කරන ගමන් ඔබේ අත්දැකීම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. මේ දේවල් ඔබෙන්ම තමයි අපි එකතු කරගත්තේ. ඒ නිසා අපිට මගහැරුණු තවත් රසවත් කරුණු ඔබ ළඟ ඇති. ඒ සියල්ල අමතක නොකර පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබේ නමත් එක්ක දාන්න. අපි හැම එකකටම රිප්ලයි එකක් දාන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. හරි. අපි මුලින්ම පටන් ගමු ඉතාලිය පැත්තෙන්. ඉතාලිය කියන්නේ යුරෝපයේ හදවත වගේ බඳු රටක්. ඉතින් පුරාණ ඉතිහාසයක් තියෙනවා, කලාත්මක උරුමයක් තියෙනවා. ඊටාම ලස්සන භූදර්ශන තියෙනවා කියන කාරණය ඔබ දන්නවා. හැබැයි ශ්‍රී ලාංකිකයෙකුට ඉතාලියේ ජීවිතය ආරම්භයේදී මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රධානතම අභියෝගයක් තමයි මේ ඉතාලි භාෂාව. ඉතාලි භාෂාව නොදැන මේ රටට එන බොහෝ දෙනෙකුට රැකියාවක් හොයාගන්න එක, එදිනදා කටයුතු කර ගැනීම සහ මේ සමාජයට අනුගත වීම ටිකක් අසීරුයි කියලා තමයි සඳහන් වෙන්නේ. මේකෙදිත් මුල් මාස 6 තියෙන ප්‍රධාන අභියෝගයක් තමයි මේ ලැන්ග්වේජ් බැරියර් එක. ශ්‍රී ලංකාවේ ඉඳන් ඉතාලියට එන බොහෝ දෙනෙකුට ඉතාලි භාෂාව නුහුරුයි. ඒ නිසා මුලදී ඔවුන්ට රැකියාවක් කරන්න ගියත්, එහෙම නැත්නම් වෙළඳසැලකදී වුණත්, බැංකුවකදී වුණත්, රාජ්‍ය ආයතනයකදී වුණත් මේ කමියුනිකේෂන් එකේදී, sannivedanaya කරන එකේදී දැඩි ගැටලු මතුවෙන්නට පුළුවන්. බොහෝ වෙලාවලට ඔවුන්ට සිද්ධ වෙන්නේ ඔබ දන්නවා ඇති සිංහල කතා කරන කෙනෙකුගේ හෝ මිතුරෙකුගේ පිහිට පතන්න. මම මේ කතා කරන්නේ මුල් මාස 6. ඊළඟ කාරණේ තමයි මේකේ තියෙන සංස්කෘතික වෙනස්කම්. ඉතාලියේ ජනතාව ඊටම උද්‍යෝගිමත්, ආගන්තුක සත්කාරයට කැමති පිරිසක් වුවත් ඔවුන්ගේ ජීවන රටාව ශ්‍රී ලාංකිකයන්ට වඩා ඊටම වෙනස්. උදාහරණයක් විදිහට ගත්තොත් ඉතාලි ජාතිකයන්ගේ උදේ ආහාරය ඊටම සැහැල්ලුයි. පාන් වෙන්න පුළුවන්, කෝපි වගේ පොඩි ආහාරයක් තමයි ඔවුන් ගන්න. දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය තමයි වැදගත් වේලාවන් විදිහට ඔවුන් සඳහන් කරන්නේ. හැබැයි ලංකාවේ කෙනෙකුට උදේට බත් හෝ වෙනත් බර කෑමක් කෑමට පුරුදු වී ඉන්න නිසා මේ වෙනසට හුරු වෙන එක ටිකක් විතර අමාරු වෙන්න පුළුවන්. ඊළඟ කතන්දරය තමයි මේකේ තියෙන නීතිමය ක්‍රියාදාමය. විශේෂයෙන්ම ගත්තොත් වීසා කටයුතු, බැංකු ගිණුමක් විවෘත කරන එක, රැකියාවේ බලපත්‍රයක් ලබා ගැනීම වගේ, එහෙමත් නැත්නම් රියදුරු බලපත්‍රයක් වගේ ලබා ගැනීම කාගේ කාරණාවලදී පළවෙනි මාස 6ේදී නීතිමය ක්‍රියාදාමයන් ඉතාලියේදී තාම සංකීර්ණයි. ඒ වගේම කාලය ගත වෙන ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. ඔබ තනියම මේ දේවල් හැන්ඩල් කරනවා. ඒ වගේම තමයි භාෂාවේ තියෙන බාධක නිසා මේවා තවත් අමාරු වෙනවා. ඊළඟට කතා කරොත් මේකේ තියෙන ආහාර පුරුදු වල තියෙන අභියෝගාත්මක දේවල් මොනවද කියලා. ඉතාලියේදී ලාංකිකයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රධාන අභියෝගයක් තමයි මේ ආහාර පිසීම කියන දේ. බොහෝ දෙනෙක් රැකියාවලට යන හින්දා දිනපතාම උයන්න වෙලාවක් නැහැ. ඒ නිසා අපේ අය ගොඩක් වෙලාවට කරන්නේ සතියට දවසක් හෝ දෙකක් වැඩිපුර වෙලා ඒවා ටිකෙන් ටික රත් කරගෙන හරි කන්න පුරුදු වෙන එක. මේක කාලේ ඉතිරි කරගන්න උපකාරී වෙන ඊටම සාමාන්‍ය පුරුද්දක්. මේක ඉතින් ඔබ කොයි රටේ හිටියත් ඊටම පොදු දෙයක්. ඉතාලියේ සුපිරි වෙළඳසැල්වල ලංකාවේ වගේ අලුත් පොල්, කොළේලවලු පහසුවෙන් හොයාගන්න එක ටිකක් අමාරුයි. හැබැයි ආසියානු වෙළඳසැල් වලින් සමහර ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන් කියන කාරණෙත් සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, පීසා, පාස්ටා, රිසෝටෝ වගේ ඉතාලි කෑම ඉතා රසවත් වුවත් අපේ අයට ඒව දවස ගානේ කන්න අමාරුයි. ඒ නිසා ගෙදර කෑමට තියෙන ආසාව ඊටම වැඩි හින්දාම පළවෙනි මාස 6 ටිකක් අභියෝගාත්මක වෙන්න පුළුවන් මේ ආහාර පුරුදු වලට හැඩගැහෙන්න. ඊළඟ කාරණය තමයි මේ පෞද්ගලික සනීප ආරක්ෂාව. තේරෙන භාෂාවෙන් කිව්වොත් වැසිකිලි පුරුදු ගැන අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. මේක ටිකක් රසවත් කාරණයක්. ලංකාවේ අපිට වැසිකිලි යාමෙන් පස්සේ ජලය භාවිත කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා. විදේශාව එකක් හරි ජල කරාමයක් හරි පාවිච්චි කරලා. හැබැයි යුරෝපයේ විශේෂයෙන්ම ඉතාලියේ බොහෝ ස්ථානවල වැසිකිලි කඩදාසි, ටිෂු පේපර්ස් තමයි, එමුණත ටොයිලට් පේපර්ස් තමයි භාවිත කරන්නේ. මුලින්ම ඉතාලියට එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවට යන කෙනෙක්ට පළවෙනි මාස 6ේදී මේක ඉතාම අමාරු වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් මේ ටොයිලට් පේපර්ස් භාවිත කරන්න හුරු වෙලා නැහැ ලාංකිකයෝ විදිහට අපි. ඒ හින්දා ඔවුන්ට පෞද්ගලික සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් අපහසුතාවයන් රැසකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් සමහරු තමන්ගේම බෝතලයක වතුර ගෙන යන පුරුදු වෙලා ඉන්නවා. මේක යුරෝපයේ ජීවත් වන බොහෝ ආසියාතිකයන්ට පොදු අත්දැකීමක්. ඉතින් ওই විදිහට තමයි ඉතාලියේ ප්‍රධාන දේවල් ටික අපි කතා කරේ. අපි එතනින් යන ඕස්ට්‍රේලියාව පැත්තට. ඕස්ට්‍රේලියාව කියන්නේත් බහුසංස්කෘතික අලුත් ලෝකයක් වගේ දෙයක්. මේ රට ඇතුලේ ලෝකයේ පුරා විවිධ ජාතීන් රැයත් පිරිස ඉන්නවා. ඒ වගේම ඉතා විශාල සංස්කෘතිය අතින්
විවිධත්වයක් තියෙන රටක්. ලාංකිකයෙකුට ඕස්ට්‍රේලියාවේ මුල් මාස 6 තුලදී මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝග ඉතාලියට වඩා තරමක් වෙනස්. ප්‍රධානතම වාසිය තමයි ඕස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව වෙන එක. අන්න ඒකේ වාසිය ගන්න පුළුවන් ඕස්ට්‍රේලියාවට යන කෙනෙකුට. ඉතින් මුල් මාස 6 තියෙන අභියෝග ගැන කතා කරොත් පළවෙනිම අභියෝගය තමයි රැකියාවක් හොයාගන්න එක. ඉංග්‍රීසි භාෂාවෙන් sannivedanaya කළ හැකි වුවත් ඕස්ට්‍රේලියාවේදී රැකියාවක් හොයාගන්න එක අපි හිතන තරම් ලේසි නෑ. ශ්‍රී ලාංකිකයන්ට බොහෝ විට මුලදී ඔවුන්ගේ සුදුසුකම් වලට ගැලපෙන රැකියාව හොයාගන්න අපහසු වෙන අතරේ ගොඩක් දෙනෙක් කරන්නේ අඩු වැටුප් වලට ශ්‍රමික රැකියාව නැත්නම් ලේබර් ජොබ්ස් වලට ඇප්ලයි කරලා බලනවා සහ ඒවල නිරත වෙන්න සිද්ධ වෙනවා. ඊළඟ කාරණය තමයි මේ ලිවිං කොස්ට් එක. කොස්ට් ඔෆ් ලිවිං කියලා අපි කියනවා. ජීවන වියදම ගැන කතා කරද්දී ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉතාම ඉහළයි. විශේෂයෙන්ම සිඩ්නි, මෙල්බර්න් වගේ ප්‍රධාන නගරවල නිවාස කුලී එදිනදා වියදම් ඉතාම ඉහළයි. මුල් මාසවලදී මේක බොහෝ දෙනෙකුට ෆයිනෑන්ෂල් අතින් මූල්‍යමය වශයෙන් දැඩි පීඩනයක් ඇති කරන කාරණයක්. ඊළඟ කාරණය තමයි මේ දේශගුණික විපර්යාස කියන කාරණාව. ඉතින් වර්ල්ඩ් මැප් එකේ ගත්තත් ඕස්ට්‍රේලියාව කියන්නේ ඉතාම විශාල රටක්. මේ විශාලත්වය නිසා දේශගුණය තැන් තැන් වලට විවිධයි. ඇතැම් ප්‍රදේශවලට අධික උෂ්ණත්වයක් එහෙම නැත්නම් ලැබුගුණ ඇතිවීමේ අවදානමක් තියෙද්දි අනෙක් ප්‍රදේශවලට අධික සීතලක් පවතින්නට පුළුවන්. ඉතින් මේක ලාංකිකයන්ට ටිකක් නුහුරු අත්දැකීමක්. ඊළඟ කාරණය තමයි ආහාර පුරුදු ගැන කතා කරොත් එහෙම ඕස්ට්‍රේලියාවේ බොහෝ ආසියානු වෙළඳසැල් ඇති හින්දා විශේෂයෙන්ම ඉන්දියන් කඩවල් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ශ්‍රී ලාංකික ආහාර ද්‍රව්‍ය හොයාගන්න එක ඉතාලියට වඩා තරමක් පහසුයි. එළවලු, කුළුබඩු, පොල්කිරි වගේ දේවල් සාපේක්ෂව මිලදී ගන්න පුළුවන්. කොහොම වුණත් රැකියාවට යන බොහෝ දෙනෙක්ට දවස ගාන උයන්න වෙලාවක් නැති හින්දා ඉතාලිය වගේම මෙහෙත් සතියකට වරක් හෝ දෙවරක් වැඩිපුර උයාගෙන ශීතකරණේ තියාගෙන ෆ්‍රීස් කරගෙන ඕන වෙලාවට රත් කරගෙන ආහාරයට ගැනීම තමයි බහුලව සිද්ධ වෙන්නේ. ඉතින් මේක ටිකක් කාර්යබහුල ජීවිතයකට හොඳම විසඳුමක් විදිහට තමයි බොහෝ දෙනෙක් සඳහන් කරන කාරණේ. ඉතින් ඕස්ට්‍රේලියානුවන්ගේ ආහාර පුරුදු තරමක් සරලයි. බොහෝ වෙලාවලදී ඔවුන් උදේ ආහාරය සඳහා ධාන්‍ය වර්ග, ටෝස්ට්, කෝපි භාවිත කරනවා. දිවා ආහාරය සෑන්ඩ්විච් එකක් හරි සැලඩ් එකකින් හරි තමයි ඔවුන් සම්පූර්ණ කරගන්නේ. ඉතින් මේ පුරුදු අපේ අයට පුරුදු වෙන්න යම් කාලයක් ගත වෙනවා. හැමතිස්සෙම බර්ගර් කාලා ඉන්න බෑ. අපිටත් බත් ඕනේ. ඉතින් මේ පුරුදු පළවෙනි මාස 6 හරිම අමාරුයි කියලා තමයි සඳහන් වෙන්නේ. මේ වලට ටිකක් ඇඩැප්ට් වෙන්න. ඊළඟ කාරණේ තමයි වැසිකිලි පුරුදු. ඉතාලියට වඩා ඕස්ට්‍රේලියාවේ ඔය බිඩේ ෂවර්ස් හරි ජලකරාම සහිත වැසිකිලි හොයාගන්න එක සාපේක්ෂව පහසුයි කියලා සඳහන් වෙනවා. මොකද ආසියානු ජනගහනය වැඩි ප්‍රදේශවල අලුතින් ඉදිකරන නිවෙස්වල හෝ පොදු ස්ථානවල ජල පහසුකම් දකින්නත් පුළුවන්. කෙසේ වෙතත් තවමත් බොහෝ ඕස්ට්‍රේලියානු වැසිකිලි ටිෂු පේපර්ස් මත තමයි රඳා පවතින සහ ඔවුන්ගේ සනීපාරක්ෂක කටයුතු සිද්ධ කරගන්නේ. මේ හින්දා ඉතාලිය වගේ නෙවෙයි ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන ලාංකිකයන්ට ටොයිලට් පේපර්ස් භාවිත කරන්න තියෙන ගැටලුව තරමක් විතර අඩුයි. හැබැයි සම්පූර්ණයෙන්ම නෑ කියලා කියන්නත් බෑ. සමහරව තමන්ගේම අතේ ගෙන යන්න පුළුවන් ට්‍රැවල් බිඩේස් එහෙම නැත්නම් අතේ ගෙන යන්න පුළුවන් ෂවර් පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් අවසාන වශයෙන් ගත්තොත් රට මොකක් වුණත් විදේශගත වන හැම ශ්‍රී ලාංකිකයෙකුටම පොදු අත්දැකීම් කිහිපයක් තියෙනවා. ඉතින් ගෙදර රහට තියෙන ආසාව ඔය කොහෙ ගියත් නැති වෙන්නේ නෑ. කොච්චර ඉතාලි පීසා කෑවත්, කොච්චර ඕස්ට්‍රේලියානු බාබකියු කෑවත්, ගමේ රහට හදපු පරිප්පු හොද්දක්, පොල් සම්බෝලයක්, පපඩමක් එක බට් එකක් කන්න තියෙන ආසාව ලංකාවේ කාටත් කොහෙ ගියත් අඩු වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. ඒ ආසාව නිවන්න තමයි අපේ අය ආසියානු කඩවලට, ලාංකික කඩවලට ගිහිල්ලා බඩු හොයන්නේ. ඊළඟ කාරණේ තමයි අපි දන්නවා සිංහල අවුරුද්ද, වෙසක් එක, දීපවාලි වගේ උත්සව කාලවලදී විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ පවුලේ අය යාළුවෙක් එකතු වෙලා උත්සව සමරන්න ලැබෙන්නේ නැති එක ලොකු පාඩුවක්. මේ හින්දා විදේශ රටවල් වල තියෙන ශ්‍රී ලාංකික සංවිධාන එකතු වෙලා තමන්ගේ උත්සව තමන්ගේ රටේම පවත්ව ගන්න. ඉතින් මේවා අපේ අයට එකතු වෙන්න දුක සැප බෙදා ගන්නත් හොඳ අවස්ථාවක්. ඉතින් ඊළඟ වැදගත්ම දේ තමයි මුල් මාස 6 තුලදී තනිකම මානසික පීඩනය, ගෙදර යන්න හිතනවා වගේ හැඟීම් බොහෝ දෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. අලුත් පරිසරයකට, අලුත් මිනිස්සුන්ට, අලුත් ජීවන රටාවකට හුරු වෙන එක මානසිකව දැඩි අභියෝගයක් හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතාලියට හෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන එක ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවිතයට කොහොමද අභියෝගාත්මක වෙන්නේ සහ ඔවුන්ගේ අත්දැකීම් රසවත් වෙන්නේ කොහොමද කියන කාරණේ බොහොම කෙටියෙන් ඔබට කිව්වේ. ඉතින් මේකෙදි ඔබට කියන්න තවත් ගොඩාක් කාරණා ඇති. අපි දන්නවා ඔබ අපිව ඉතාලියෙන් නම් බලාගෙන ඉන්නවා, ඕස්ට්‍රේලියාවෙන් නම් බලාගෙන ඉන්නවා, ඩුබායි වලින් නම් බලාගෙන ඉන්නවා, ඇමරිකාව, මේ ලෝකෙ කොහේ හිටියත් ඔබ අපිව බලාගෙන ඉන්නවා කියන කාරණේ දන්නවා. ඉතින් ඔබටත් ඇති රසවත් කාරණා ඒ සියල්ල අමතක කරන්න එපා. පල්ලෙහා කමෙන්ට් එකේ දාන්න, කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරලා යන්න. අපි සියල්ලටම රිප්ලයි කරන්නත් වෙලාවක් වෙන් කරගන්න අමතක කරන්නේ නැහැ.